යාළුවනේ අපි පළමු කොටසින් සෝල් ග්‍රෑන්ඩ් පාක් එකේ ලස්සනම සහ හුරුබුහුටි සතුන්ව දැක්කා. හැබැයි සැබෑ බලපරාක්‍රමයක් තියෙන්නේ තවමත් අපි නොදකපු ලෝකයකයි. ආයුබෝවන් යාළුවනේ SD World with Life YouTube channel එකට නැවතත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි සූදානම් වෙන්නේ මේ සෝල් ග්‍රෑන්ඩ් පාක් ගමනේ දෙවැනි සහ දරුණුම අදියර පටන් ගන්න. ඔබ පළමු කොටස බැලුවා නම් දන්නවා අපි ගොඩක් සතුන්ව දැක්කා. හැබැයි අද මම ඔබට පෙන්වන්න යන්නේ මේ සත්ව උද්‍යානයේ සැබෑ රජවරුන්ව. ලෑස්ති වෙලා ඉන්න. අද අපි බලන්න යන්නේ වනයේ ගම්බීර රජාවන සිංහයා, පොළව හොල්ලන දවැන්ත අලියතුන්, බල සම්පන්න රයිනෝසිරස්ලා, ඒ වගේම කාන්තාරයේ නෞකාව වැනි ඔටුවන්. එහෙනම් එන්න අපි බලමු මේ බලපරාක්‍රමයන් පිරි සතුන්ගේ ලෝකයට පියනගමු. එහෙනම් වීඩියෝ අවසාන වෙනකන් රැඳී ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. යාළුවනේ මේ ඉන්නේ තවත් බල සම්පන්න සතෙක්. මම හඳුන්වන්නේ මහා කලෝ කුස්ස කියලා. බලන්න මුගේ තේජවන්ත පෙනුම දිහා. මොවුන් ලෝකයේ ඉන්න විශාලම පියාඹන කුරුල්ලන් වර්ගයක්. බොහෝ දෙනෙක් අහනවා ඇයි මොවුන්ගේ ඔළුවේ පිහාටු නැත්තේ කියලා. ඇත්තට මේක සොබාදහමෙන් අපූර්ව නිර්මාණයක්. මුන් මැරුණු සතුන්ගේ මස් කනකොට ඒ ලේවල අපද්‍රව්‍ය පිහාටු වල තැවරුනොත් විස බීජ බෝ වෙන්න පුළුවන්නේ. ඒ නිසා තමයි ඔළුවේ සහ බෙල්ලේ පිහාටු නැත්තේ. ඇත්තටම බෙල්ලේ සහ ඔළුවේ පිහාටු නැති එක මේ සත්තුන්ගේ පිරිසිදුකමට ලොකු උදව්වක් වෙනවා. ඔබ දන්නවාද මේ උකුස්සෙක් තමන්ගේ පියාපත් විහිදුවාම මීටර 3ක් විතර දිගයි. ඒ කියන්නේ හිතාගන්නත් බැරි තරම් විශාලයි. මුන් වනාන්තරයේ පවිත්‍රතා සේවකයන් වගේ. මැරුණු සතුන්ගේ ශරීර කාදමමින් පරිසරය පිරිසුදුව තබා ගන්න මුන් ලොකු මෙහෙවරක් කරනවා. දකුණු කොරියාවේදී මේ උකුස්වන්ව ස්වාභාවික උරුමයක් විදියට නොම්බර 243න් එක විදියට නම් කරලා විශේෂයෙන්ම ආරක්ෂා කරනවා. මේ බලන්න මෙයාලා දිහා. මෙයාලට කොරියන් භාෂාවෙන් හඳුන්වන්නේ චම්මුල් බොම් කියලා. ඉංග්‍රීසියෙන් මොවුන්ව හඳුන්වන්නේ හාබර් ෂීල් විදියට. බලන්න මුන් හරිම නිදහසේ ඉන්න විදිය. මේ සත්තුන්ට වතුර යට විනාඩි 20කට වඩා වැඩි කාලයක් හුස්ම අල්ලගෙන ඉන්න පුළුවන් වගේම මීටර 400ක් විතර ගැඹුරට වතුර යටට යන්නත් පුළුවන්. මෙයාලා වතුරේදී හරිම වේගවත් වුණාට ගොඩබිමට ආපුවාම මුන් ටිකක් අලසයි. ගල්තලා උඩට වෙලා අවුව තපින්න මුන් ගොඩාක් කැමතියි. සෝල් සත්ව උද්‍යානයේ අපිට මේ සතුන් හරිම සමීපව දකින්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්. මේ බලන්න මේ කුරුල්ලන්ගේ තියෙන ලස්සන රතු පාට දිහා. මොවුන්ව හඳුන්වන්නේ ස්කාලට් අයිබිස් කියලා. මාර දීප්තිමත් පාටක් නේද පේන්නේ මෙයාලගේ. මොවුන් හඳුන්වන්නේ යුරෝපීය සුදු කොකා කියලා. කොරියානු භාෂාවෙන් මොවුන්ව වන්පුරි වන්සැන් කියලා හඳුන්වනවා. බලන්න මුන්ගේ රතු පාට හොට සහ කකුල් දිහා. ඔබ දන්නවාද මොවුන් නිදාගන්නේ කොහොමද කියලා? මේ කුරුල්ලන් ගොඩක් වෙලාවට නිදාගන්නේ එක කකුලක් උස්සාගෙන. මේ කරන්නේ තමන්ගේ ශරීර උෂ්ණත්වයේ පිටට යෑම පාලනය කරගන්නයි. ඒ වගේම මේ සුදු කොකාව හඳුන්වන්නේ වාසනාව සහ අලුත් ජීවිතයක් අරන් එන සතෙක් විදිහටයි. කුඩා දරුවන්ව අරගෙන ඉන්නේ මේ කොකා කියලා තමයි ඒ රටවල් වල කියන්නේ. කොරියාවේ ඉන්න හාන්සන් කොකාට වඩා මුගේ හොට රතු පාටින් වැඩි නිසා ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. කොරියානු භාෂාවෙන් මෙයාලට කියන්නේ අප්‍රිකා චොතවුගි කියලා. මේ බලන්න මේ ඉන්න තේජවන්ත ඔටුව දිහා. මොහු හඳුන්වන්නේ තනි කුඳු ඔටුව කියලා. කොරියානු භාෂාවෙන් මුන්ට කියන්නේ දන් බොන්නක්ත කියලා. මොවුන්ගේ පිටේ තියෙන්නේ එක කුදයක් විතරයි. මේ සත්තු ගොඩක් වෙලාවට දක්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ උතුරු අප්‍රිකාවේ කාන්තාරවලයි. මුන්ගේ ඇඟේ තියෙන ලොම් ලා තැඹිලි පාටක සිට තද දුඹුරු පාටක් දක්වා විවිධ වර්ණවලින් තියෙන්න පුළුවන්. විශේෂයෙන් මුන්ගේ හිස, පිටුපස සහ වලිගය ප්‍රදේශයේ ලොම් ටිකක් දිගටම තමයි පිහිටලා තියෙන්නේ. බලන්න මේ ඔටුවෙක් මීටර 2කට වඩා උසයි වගේම කිලෝ 300 සිට 690ක් දක්වා බර වෙන්නත් පුළුවන්. ඔබ දන්නවාද මේ ඔටු අම්ම කෙනෙක් තමන්ගේ පැටියව මාස 12ක් හෝ මාස 14ක් විතර කුස ඇතුලේ තියාගෙන ඉන්නවා.
සාමාන්‍යයෙන් එකවරකදී ලැබෙන්නේ එක පැටියෙක් විතරයි. මුන් ආහාරයට ගන්න ගස්වල කොළ, අතු සහ පතොක් වගේ දේවල්. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මෙයාලගේ කෑම වෙලාව. දැන් එයාලට කෑම දෙන්නයි හදන්නේ. ඔටුවෙක්ට එකවරකදී වතුර ලීටර් 100කට වඩා බොන්න පුළුවන්. ඒ කියන්නේ විනාඩි 10ක් 15ක් වගේ කෙටි කාලයකින් වතුර වාල්දි 10ක් 15ක් විතර උන්ට බොන්න පුළුවන්. මේ වගේ ඔටුවන් සාමාන්‍යයෙන් අවුරුදු 25ත් 50ත් අතර කාලයක් ජීවත් වෙනවා. කාන්තාරේ රජෙක් වගේ ඉන්න මේ වගේ සතුන්න මේ තරම් සමීපව දකින්න ලැබීම ඇත්තටම අපූර්ව අත්දැකීමක්. දැන් මම ඉන්නේ හැමෝම බලන්න ආසාවෙන් බලාගෙන හිටපු තැනක. සිංහයන් දකිනකොට අපිට දැනෙන්නේ පුදුම ගාම්භීරත්වයක්. උන් දිනකට පැය 20ක් විතර නිදාගන්නවා කියලා ඔබ දන්නවාද? බලන්න මෙයත් දැන් සුවපහසුවට සැපට නිදාගන්න විදිය. පිරිමි සිංහයෙකුට තියෙන මේ විශාල කේසර තමයි උගේ රජපෙනුම තවත් වැඩි කරන්නේ. සිංහයන් සාමාන්‍යයෙන් රංචු විදියට ජීවත් වෙන්න කැමති සත්තු. බලන්න කොච්චර දරුණු වුණත් මෙයාලා ඉන්න විදිය හරිම විනෝදජනකයි වගේ නේද? රංචුවේ දඩයම් වැඩ කටයුතු වැඩියෙන්ම කරන්නේ කෑනු සිංහයන් වුණාට රංචුව ආරක්ෂා කරන්නේ පිරිමි සිංහයන්. සිංහයෙකුගේ ගර්ජනාව කිලෝමීටර් 8ක් විතර ඈතට ඇහෙන්න පුළුවන් තරම් බල සම්පන්නයි. ඉතින් මේ සෝල් සත්තු උද්‍යානයේ මේ තරම් දරුණු ගාම්භීර සතුන් මෙච්චර ළඟින් දකින්න ලැබීමත් ඇත්තට මේකත් මාර වාසනාවක්. යාළුවනේ මේ බලන්න මේ ඉන්න දැවැන්ත මුවා දිහා මොවුන් හඳුන්වන්නේ ඉලන් මුවා කියලා. බලන්න මුගේ ප්‍රමාණය මොවුන් ලෝකයේ ඉන්න විශාලතම මුව විශේෂ වලින් එක් වර්ගයක්. ඔන්න මං ඊට පස්සේ ආවේ මේ උද්‍යානයේ ඉන්න දැවැන්තම කෙනා බලන්න. මේ ඉන්නේ ආසියානු අලි. මෙයාලට කොරියන් භාෂාවෙන් හඳුන්වන්නේ ආසියා කොක්කිරි කියලා. ඔබ දන්නවාද? සාමාන්‍යයෙන් ආසියානු අලියෙන් ටොන් 3ක් හෝ ටොන් 5ක් විතර බර වෙනවා. ඒ වගේම උස මීටර 2 සිට මීටර 3ක් විතර වෙනවා. ඒ වගේම අලියෙක් දිනකට කොයිතරම් කෑම කනවද කියලා ඔබ දන්නවාද? දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අලින්ට දාඩිය දාන්නේ නැති නිසා උන්ට ශරීරය සිසිල් කරගන්න මඩ සහ වැලි නාන එක හරිම වැදගත්. ඉතින් මේ සෝල් උද්‍යානයේ මේ අලි වෙනුවෙන් විශේෂ මඩ නාන පොකුණකුත් මෙයාලා වෙනුවෙන්ම සකස් කරලා තියෙනවා. ඒ වගේම මගෙත් මේ පළවෙනි අත්දැකීම කොරියාවේදී ආසියානු අලියෙක් දැකීම. මේ බලන්න මේ ඉන්න ගවයන්ගේ ඒ තියෙන දැවැන්ත අන්තට්ටුව දිහා මොවුන් හඳුන්වන්නේ වටුසි ගවයන් කියලා. යාළුවනේ මේ බලන්න මේ ඉන්න සත්තු රංචුව දිහා මොවුන් හරියම අපූර්ව බැටළු විශේෂයක්. ඒ තමයි බබාරි බැටළුවක්. කොරියානු භාෂාවෙන් මොවුන් හඳුන්වන්නේ බබාරි යැන් කියලා. මොවුන්ගේ තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි බෙල්ලේ ඉඳලා පහළට වැවී තිබෙන දිගු ලෝම පේලිය. අපූර්ව බැටළු විශේෂයක් තමයි මේ බබාරි යැන් කියලා කියන්නේ. මේ උද්‍යානයේ ඉන්න තවත් දැවැන්ත සතෙක් තමයි මේ හිපොපොටේමස් කියලා කියන්නේ. මොවුන් ගැන පුදුම හිතන දෙයක් තමයි මොවුන්ගේ ඇඟෙන් දහඩිය වගේ රතු පාට දියරයක් පිටවීම. ගොඩක් අය මේක ලේ කියලා වැරදියට හිතුවට ඇත්තටම මේක ලේවක්වත් දහඩියවක්වත් නෙමෙයි. මේ රතු දියර මගින් හිපොපොටේමස්ගේ හැම අවුෙන් ආරක්ෂා කරනවා වගේම තුවාලවලට විස බීජ ඇතුල්වීම වළක්වන්න ස්වාභාවික ආලේපයක් ලෙස ක්‍රියා කරනවා. දවස පුරා වතුරේ හෝ මඩේ ඉන්න කැමති මේ සත්තු තමන්ගේ හැම වියලීමෙන් ආරක්ෂා කරගන්න මේ ශ්‍රාවය උදව් කරගන්නවා. මේ බලන්න මේ ඉන්න අපූර්ව එළු රංචුව දිහා මොවුන් හරිම ශක්තිමත් වගේම කඩිසර සත්තු జాතියක්. විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල සහ ගල් පර්වත උඩ හරිම ලේසියෙන් ඇවිදෙන්න උන්ට පුළුවන් හැකියාව තියෙනවා. මේ බලන්න මේ ඉන්න හුරුබූටි සත්තු දිහා මොවුන් හඳුන්වන්නේ ප්‍රෙරි ඩොග්ස් කියලා. නම ඩොග්ස් වුණාට මොවුන් ඇත්තටම ලේන්නු පවුලට අයිති සත්තු జాතියක්. බලන්න මුන් හරිම විමසිලිමත්ව අවට බලන ලස්සන ප්‍රෙරි ඩොග් සාමාන්‍යයෙන් පොළොව යට උමං හදාගෙන
රංචු විදියට ජීවත් වෙන්න කැමති සත්තු జాතියක්. මේ බලන්න මෙයාලා හරිම ක්‍රියාශීලී. මේ වගේ රෝදයක් ඇතුලේ දූමින් සෙල්ලම් කරන එක මුන්ට හොඳ ව්‍යායාමයක්. මේ සත්තු හරිම බුද්ධිමත්. උන් එකිනෙකාට අනුතුරු ඇඟවීමට විවිධ ශබ්ද පාවිච්චි කරන්නත් පුළුවන් මෙයාලට. මේ බලන්න මේ ඉන්න හුරුබූටි සතා දිහා මමත් මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ සතෙක් දැක්කේ. මේ තමයි ලෝකේ ඉන්න කුඩාම නරි විශේෂය වන සහරා නරියා. මොවුන් ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී වන සත්තු జాතියක්. දහවල් කාලයේදී නම් හොඳට නිදාගන්න එක තමයි මෙයාලගේ රාජකාරිය කියලා කියන්නේ. මේ ඉන්නේ ලෝකේ වේගයෙන් දුවන්න පුළුවන් පක්ෂියා වන ඔස්ට්‍රිච්. අපි නම් කියන්නේ වැඩ පැස්බරා කියලා. මුන්ට පියාඹන්න බැරි වුණාට පැයට කිලෝමීටර 50 සිට 70 දක්වා වේගයකින් බොහෝ වෙලාවක් එක දිගට දුවන්න පුළුවන්. කොරියානු භාෂාවෙන් මොවුන්ට හඳුන්වන්නේ තජෝ කියලා. ඔබ දන්නවාද මේ කුරුල්ලන්ට සෙන්ටිමීටර 5ක් විතර විශාල ඇස් තියෙනවා. ඒ වගේම මුන්ගේ පෙනීම හරිම තියුණුයි. මේ ඉන්නේ අපි කවුරුත් දන්න සීප් රංචුවක්. කොරියානු භාෂාවෙන් මොවුන් හඳුන්වන්නේ අල්ලුම් මල් කියලා. බලන්න මුන්ගේ ඇඟේ තියෙන ඒ කළු සහ සුදු ඉරි රටාව කොයිතරම් ලස්සනද කියලා. මේ ඉන්නේ සෝල් උද්‍යානයේ තවත් දැවැන්තේ. කොරියානු භාෂාවෙන් මුන් හඳුන්වන්නේ කිරින් කියලා. ජිරාෆ් කියන්නේ ලෝකේ ඉන්න උසම සත්වයා කියලා ඔයාලා හැමෝම දන්නවනේ. මොවුන් සාමාන්‍යයෙන් මීටර 6ක් විතර උසට වැඩෙනවා. මේ බලන්න මෙයාගේ බෙල්ලේ දිග. පුදුම හිතෙන කරුණ තමයි මේ තරම් දිග බෙල්ලක් තිබුණත් මුන්ගේ බෙල්ලේ තියෙන්නේ අස්ති 7ක් විතරයි. ඒ කියන්නේ අපේ බෙල්ලේ තියෙන අස්ති ගානම තමයි. හැබැයි ඒ එක අස්තියක් හරිම විශාලයි. ඔයාලා කවදකාරි ගිරාෆ් කෙනෙක් වතුර බොනව දැකලා තියෙනවද? උස වැඩි නිසා වතුර බොනකොට මුන් තමන්ගේ ඉදිරිපස කකුල් දෙක ඈත් කරලා තමයි බෙල්ල පහත් කරන්නේ. තවත් විශේෂම දෙයක් තමයි ජිරාෆ්ලා දිනකට නිදාගන්නේ විනාඩි කිහිපය බැගින් බෙදිලා. මුන් දවසටම පැය දෙකක් වගේ හරිම අඩු කාලයක් තමයි නිදාගන්නවා කියලා කියන්නේ. මේ ඉන්නේ ලෝ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති හරිම දුර්ලභ සතෙක් වන සුදු රයිනෝසිරස්. ඇත්තටම මෙයාව පැහැදිලිව පේනවා අඩුයි මේ වීදුරුව නිසා. මෙයාලට කොරියානු භාෂාවෙන් හඳුන්වන්නේ වයින් කෝපුල්සෝ කියලා. මුන් ඇඟ දැක්කාම පෙනෙන්නේ හරියට සන්නාහකයක්. ඒ කියන්නේ ආම එකක් ඇඳගෙන ඉන්නවා වගේ. මුන්ට දාඩි දාන ග්‍රන්ථි නැති නිසා ඇඟ සිසිල් කරගන්න නිතරම මඩනාගෙන ඉන්න හරිම කැමති සත්තු జాතියක්. මේ සත්තු උද්‍යානයේ සංචාරය කරනකොට මට දකින්න ලැබුණු හරිම අමුතු දර්ශනයක් තමයි මේ. මේ බලන්න මේ ඉන්න වවුලන් රංචුව දිහා. කොරියානු භාෂාවෙන් වවුලට කියන්නේ පක්චි කියලා. ගොඩක් දෙනෙක් වවුලන්ට බය වුණාට මොවුන් ඇත්තටම හරිම අපූර්ව සත්තු జాතියක්. මේ සත්තු උද්‍යානයේ අපි ඊළඟට නරඹන්න යන්නේ අප්‍රිකානු ඉත්තෑවන්. මුන්ගේ ඇඟේ තියෙන කටු හැදිලා තියෙන්නේ කෙරටින් කියන ද්‍රාවයෙන්. ඒ කියන්නේ හරියට අපේ කොණ්ඩය සහ නියපොතු හැදිලා තියෙනා වගේ දේවල් වලින් තමයි ඉත්තෑවගේ කටු හැදිලා තියෙන්නේ. මම අද සත්තු උද්‍යානයේ දැකපු හරිම අමුතු සතුන් තමයි මේ. මම විතරක් නෙමෙයි ඔයාලත් සමහර විට මුන්ව දකින්න ජීවිතේ පළවෙනි වතාවට වෙන්නේ නැති. මොවුන්ට කියන්නේ නිර්වත් මීයන් කියලා. බලන්න මුන්ගේ ඇඟේ කිසිම ලෝම ගතියක් නැහැ. මුළු ඇඟම රැලි වැටිලා වගේ තියෙන්නේ. මොවුන් ජීවිත කාලයම ගත කරන්නේ පොළොව යට අඳුරු ගුල් ඇතුලේ. ඒ නිසා මුන්ගේ ඇස් හරිම කුඩායි. පෙනීමත් හරිම අඩුයි. හැබැයි පොළොව යට හාරගෙන යන්න මුන්ට උදව් වෙන්නේ ඉස්සරහට නෙරා ආපු ලොකු දත් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ එක සතෙක් ග්‍රෑම් 30ක් විතර බර වුණාට මුන්ගේ රංචුවේ ඉන්න රැජින ග්‍රෑම් 80ක් විතර වෙනකම්ම විශාල වෙනවලු. ඉතින් යාළුවනේ සෝල් සත්තු උද්‍යානයේ අපි ගත කරපු මේ අපූර්ව දවසත් අදින් අවසන් කරනවා. අපි අද දැවැන්ත ජිරාෆ්ගේ ඉඳන් පුංචි නිර්වත් මීමීයන් දක්වා හරිම අමුතු සත්තු ලෝකයක් දැක්කා. මේ හැම සතෙක්ම අපිට කියලා දෙන්නේ සබාදහම කොයිතරම් විවිධාකාරයිද කියලා සහ ඒ හැම ජීවිතයක්ම කොයිතරම් වටිනවද කියන එකයි. අපි ජීවත් වෙන කාර්යබහුල ලෝකයේ මේ වගේ නිහඬ ජීවීන් දෙස බලන විට අපේ හිතට ලැබෙන්නේ පුදුමාකාර සහනයක්. මම හිතනවා අද මම මේ ගෙනාපු වීඩියෝවෙන් ඔයාලගේ ජීවිතේටත් පොඩි හරි සතුටක් එකතු වෙන්න ඇති කියලා.
මොනවා හරි නොදන්න දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝවට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මේ වගේ ලස්සන තැන් බලන්න කැමති ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. ලස්සන හෙට දවසක නැවතත් අලුත් වීඩියෝකින් අපි නැවත හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. good luck. 모두 다 내리시는 곳입니다. 손잡이를 올리세요.